Dubai's weather is expected to be unstable starting Monday, March 23rd until Friday, March 27th, and residents should prepare for a rainy week. Guys, ගංවතුර දාලා තියෙන්නේ අදගොල්ලන්ට එන්නේ ගංවතුර vlog එකක් යන් අපි පෙන්නන්න. Oh god. අද දවසම වයින්නවා. මොකද? young boys අපි ඉස්සරහට උසාවත් මොකද බං? අර ඉන්නේ. වෙන්න කොහොමද මම පෙන්නන්නේ ඒක? boys ගංවතුර දාලා තියෙන්නේ අර එනවනේ ඒ සෙට් එකම ගන්නට දාලා තියෙන්නේ නේ මෙතන තමයි බස් එකේ ඉන්නේ බඩුවාරි පාරේ යට වෙලා තියෙන්නේ මේ පැත්තෙන් බස් නම් එන්නේ අද නම් සුපිරි ලොග් එකක් ඇති ඔයගලන්ට මේ හරි එන්නේ යට වෙලා තින්න අන්න අතන්ට එනවා ගෙදර යන්නත් බෑ අර හරියෙන් පාර වහලා තින්නේ මම හිතන්නේ උට අර පැත්තට පයින් ගිහලා තමයි යන්න ඕනේ ඩුබායි වලට වැස්සත් ලස්සනයි ඒත් මේ පැත්තක් තියෙනවා ඉතින් ගංවතුර දානවා තාම ඕෆ් වුන්නේ නැහැ බොයිස් ඕෆ් වුණාම පෙන්නන්න කොහොමද ඩුබායි යට වෙලා තින්නේ කියලා අද ගෙදර යන එකත් ලොකු ලොග් එකක් එයි මේ පේමන්ට්ස් ඔක්කොම යට වෙලා තියෙන්නේ කොහොමද මේ හරි විතර යුද්ධෙට දවස් පහක සටන් විරාමයක් දුන්නට මේක නම් මචං බවුසර් දාලා අදිනවා මම පෙන්නන්නම් දැන් සමහර තැන්වල බවුසර් දාලා අදිනවත් ඇති හැබැයි සිකුරාද වෙනකම්ම වයින්නවා කියලා තියෙනවා වෙදර් ෆෝකාස්ට් එකේ පේමන්ට් නෑ බොයිස් ගස් අස්සෙන් තමයි යන්න ඕනේ සාමාන්‍යයෙන් බස් නවත්තන බස් එක නවත්ත ගන්න බෑ මචං. එතන මහා විදියට වතුර පිරලා තියෙන්නේ. මේ දැන් යනවා මේ ඉස්සර බස් එක නවත්තලා තියනවා කියලා කිව්වා. බලමු මෙතන තිබුණොත් හොඳයි. නැත්නම් ඉතින් වෙන ක්‍රමයක් විකල්ප මාර්ගයක් බලන්න වෙයි. ඕකේ. පාරවස තියෙන්නේ. විකල්ප මාර්ග භාවිතා කරනවා අපි. ඔව්. Insect side road. කැමරාවකට වතුර ගියේ නැත්තම් හොඳයි පුතා. So එතන බස් එක නවත්වනවා කිව්වේ. දැන් එතන නෑ. බලමු අනිත් පැත්තේ බස් එකක් යන 84 පැත්තෙන් ගිහිල්ලා බලමු බස්සක් තියනවාද කියලා මෙතන හොඳටම වැස්සම නම් උදේ ඉඳන්ම ඉතින් ගොඩක් පාරවල් යට වෙලා මම යන්න තියෙන පාරකුත් තියෙනවා ඒකත් යට වෙලා තියෙන්නේ දැනටම මේ බලමු බස් ආවේ නැත්තම් මාර්ග කේස් එක එන්නේ මට මේ යට වෙලා තියෙන තරම බොයිස් මේ පඩි දෙකකට ඉඳන් වතුර ඇවිල්ලා තියෙන්නේ මේ හරියම යට වෙලා තියෙන්නේ දැන් බොයිස් වෙන තෙක්මානක බලාපොරොත්තුවක් නැහැ යන්න බලමු අපි ඉස්සරහා මේ ඉතින් පාර පැන්න ගාම බස් එනවා සාමාන්‍යයෙන් අපේ බස් එකක් එනවා අනිත් බසුත් ඒ පාරෙන් යනවා ඒ වුණොත් යන පාරකින් ඇදලා යනවා එන බස් එක නගිනවා ඉතින් මොනා කරන්නද මෙයාගේ දේවල් වලට මූණ දෙන්න වෙනවා
පාර පයමු. වාහන එනවා යනවා. ඉතින් පයින්න බෑ බොයිස්. ඉතින් පයින්න පුළුවන්. බලන්න. ආවා. බලමු අපිට මෙතන බලාපොරොත්තුවක් තියෙද කියලා. බස් ගන්න නෑ පුතා. බස් වලට යමුකෝ. බස් එක ගිහිල්ලා තියෙනවා. Yes. බස් තියෙනවා. Oh yeah. බස් එක එනවා. මේ ප්‍රොඩක්ෂන් සිටි කියන බස් කොහෙද දන්න නවත්තන්නේ. මේ බස් එක නැග්ගොත් මේ කොහේ යයිද දන්නේ. ඒක 38 බස් එකක් එනවා. මේක වෙන්නේ අපි යන්න ඕන බස් එක හැබැයි වෙන බස් එකක් තියෙන්නේ. බලමු. පාර පයින් දෙනා මොනා කරන්නද? බස් coming? බස් නම් එනවලු බෝයිස් බලමු. බස් එකක් එනවා බෝයිස්. මොකද්ද කියලා නම් දන්නේ නැහැ. ප්‍රොඩක්ෂන් සිටි නම් එන්නේ F38. මේ බස් එකේ නැග්ගොත් මට තව බස් එක නගින්න වෙනවා. මුලින්ම ආල බලන්න ඕන. මේ F38 ඒකේ නැග්ගා. මේකෙන් ඕෆ් ටවර් එකෙන් බෑලා තව බස් එකකට මාරු වෙන්න ඕනේ. බයින්ඩ වුණා බොයිස්. මෙතනට අපේ බස් එක එනවා. බලමු. දැන් ආයෙ නැත්තම් මාර කේස් වෙන්නේ. බස් එකක් එනවා බොයිස්. බලමු J2 එකක් වෙනවා මට පේන්නේ. J2 එකක් තමයි බොයිස් බලමු. This F34 is coming. Oh. No boys, අපේ බස් එක ආවා. ලොකු දෙයක්. නගලා යන්න විතරයි තියෙන්නේ. boys ආවා. බඩු ආවා. ආවා boys. ඉතින් boys අපි කොහොම හරි ආවා. මෙට්‍රෝ එකේ විතරයි අපිට යන්න තියෙන්නේ. ට්‍රේනේ පට්ට සෙනග. ස්ටේෂන් එකෙන් පඩි වලින් පල්ලයට පදිනවා. මේ එහෙම ලොකු අවුලක් නැහැ මචං. බවුසර් දාලා මේ පැත්තෙන් වතුර අදිනවා ඒගොල්ලෝ. මේ එහෙම ගම් වතුර කියලා ලොකු කේස් එකක් නැහැ. අපි ඉන්න පැත්ත පොඩ්ඩක් අවුලු. ප්‍රොඩක්ෂන් සිටි එකේ. මේ පැත්තේ එහෙම ලොකු අවුලක් නැහැ. පේනවනේ බොස්. මේ බවුසර් දාලා අදිනවා.
and Galloon. ඒනාන බොයිස් ඒගොල්ලන් ඉක්මනට සෙනික ඇවිල්ලා බවුසර්ස් දාලා ඒ වතුර අදිනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ ගම් වතුර ආවා කියලා දවස් දෙක තුනක් වතුර තියෙන්නේ නැහැ. ඒගොල්ලන් පුළුවන් තරම් ඉක්මනට අයින් කරනවා. يعني බවුසර් දෙක තුන දාලත් සමහර තැන්වල අයින් කරනවා. සමහර තැන්වල මචං ඒගොල්ලන් බවුසර්ස් මේ අර මෝටර්ස් එක ෆික්ස් කරලාම තියනවා මචං. උන් දන්නවා මෙතන වතුර දැම් වැස්සොත් මෙතන වතුර දානවා කියලා. ඒ නිසා උන් ෆික්ස් කරලාම තියලා තියෙන්නේ බඩු අර වතුර ටික ඉක්මනට එළියට ගන්න. ඉතින් මේ දුබායි රජය මාර ගේමක් ගන්නවා. යුද්ධය අවත්තලන්නේ නැහැ. උන්ට ගම් වතුර දැම්මත් උන් රෙඩි පිට ඉන්නේ හැම දෙයකටම. ඉතින් ඉස්සරහට පෙන්නන්න අපේ පැත්ත නම් එහෙම උකුඩ යට වෙලා නැහැ මචං. පාරවල් වල තමයි අර ඩ්‍රේනේජ් ලයින් වලට එක දිගට වතුර එනවනේ. මෙතන නම් කිසිම අවුලක් නැහැ. එනවනේ. මෙතන පොඩ්ඩක් ඉතින් අර ඉස්සිඩම නිසා වතුර තියෙනවා. නැත්නම් එතනින් යාට පොඩ්ඩක්වත් වතුර නැහැ මචං. ඉතින් මං ගේ ගාවට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් මං ඉවර කරනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න. මම ගොඩක් දේවල් ඉතින් ඩුබායි ගැන පෙන්නන්න. bye.